හා මගේ නරුණෝගා කියපිය තෝ කවුද කියලා හා ඔයගොල්ලෝ තෝ මහවතේ ලෝකයේ ගෙදරට එවේ හා අනේ මම මරන්න එපා මම සුන්දරි සුන්දරි අයියෝ අනේ ලෝකියෝ බලපන් ලෝකියෝ මට වෙච්ච දේ මම බෙන්නන මහවතේ ලෝකයේ කවුද කියලා ඒක ඉතියා ෆේස්බුක් එඩිට් කරන්න පුළුවන් ඉන්නක මේ තවල් එතකොට ඔබ කියන්නේ ගිනි තවල් ඔය වත්තට ඇවිල්ලා මගේ නන්දාගේ බෙල්ල කපලා දාලා සද්ද දාලා ගියේක අමතක කරන්න කියලා යකෝ ගෙට ඇවිල්ලා ඔය ගෙදේ තියු මාවත් කපලා මරලා දායිනේ මං කියන්නේ උට ගේමක් නොදීමු කියලා නෙමෙයි මේ වෙලාව උන් හදන්නේ අපි කොහොම හරි ගෙන්න ගන්න මං කියන්නේ මේ වෙලාවේ අපි කලබල නොවි උන්ගේ උගලට අහු නොවීමු කියලා අනේ ඔව්වයි අපි මොලෙන් ගේමක් දෙමු මහවත්තම දන්නවනේ ලෝකයා කියන්නේ කවුද කියලා අපි සුන්දරේක වතරක් තුගන්නමු ලෝකයා මේ අපි කොල්ල ගැන හිතන්න ඕනේ සුන්දරට ගේමක් දෙන්න මට පොඩි එකක් අතෝන්නේ නැහැ බල මට දැන් හිටියත් එකයි මලත් එකයි හරි හරි මේ අපි එක පස්සේ කතා කරමු දැන් ගෙට යන්න මොකද එන්නේ මේ නැන්දම දැන් ගෙදර යන්න බය වෙන්න බා මං කොල්ල දෙන්නෙක්ව කලයට එවන්න බාබිය සුන්දරේට දෙන්න ඕනේ ගේම අපි දෙන්න ඕනේ මොලෙන් ඌට දෙමු ඌට උණ ගන්න අයියෝ ඊට පස්සේ මහවත්තත් මගේ අදින් පස්සේ දෙන්නෙකුට මේකේ රජ කරන්න දෙන්න බෑනේ කොහො නැත්තම් මං හැමදාම වූ මට කලේ නොපනත්කම් ඒත් මං ඉවසුවා ලෝකයා මේකෙ දෙන්නෙකුට රජ කරන්න ඉඩ දෙන්න බෑ ලෝකයා උඹයි මායි මේ බිස්නස් එක පටන් ගත්තේ එකට ඒත් උඹ ලොක්ක
ලොක්කා වෙන්න හදනවා වැඩි. උඹට ලොක්කා වෙන්න දෙන්න බෑ. හරිද? අදින් පස්සේ මේ සේරම ඉවරයි. සේරම ඉවරයි නිලා. සේරම ඉවරයි. තාම හැරිසන් ආවේ නෑ. දැන් හොඳටම හැන්දෑ වුණා. මං උට පොඩ්ඩක් වාං වෙලා ඉන්න කියලා තියෙනවා. මොකද මේ දවස්වල ඡන්දෙ ළඟ හින්දා අපිට පොඩි බිස්නස් වැඩක් ලොකුවට තියෙනවානේ. ඒ හින්දා ඌ වහන් වෙලා ඉන්න තරමට අපි කාගෙත් ඇඟට ගුණයි. ඔව් ඔව්. දැක්කනේ මහදවල් අර පොලිස් කාර්යය පද්මයට දීපු හැටි. එල්ලවලු ගැහුවේ. පද්ම අයියා මට දැන් ඉන්නේ පද්ම අයියා විතරයි. වෙන්නේ චූටා දැන් මේ මල් වඩම කවුරුවත් අඳුරන්නේ නැති එකෙක් අතේ උගේ ගෙදරටම යවන්න ඕනේ. හරි. තා මිනිහ මෝචරයටවත් ගෙනලා නැත්ද සුන්දරේ අයියා? ඒකයි බෝල මටත් ඕනේ. මිනිහ ගෙදරට එන්න කලින් මල් වඩමු ගේ ගෙදර තියෙන්න ඕනේ. අද මාවත් එක්කම මලගයක්. ලෝකයට මොකද කළේ? වැඩේ වැරදුන සුන්දරය අයියා. උම්මට හොඳටම ගහලා එම දාලා මම පාරති හේතුට පිටියා. මං ඉවරයි සුන්දරය අයියා. ලෝකයා මං කරහන් කොබන්. තන නැලවෙන්නේ. ගැලුවගේ. අපි පුරුදු වෙනද මෙතන නගින්නේ. පයි. යම. ඉබන් කරපන් ආ. මේ අඩිපත් නෑ. අවස 6 වෙනි ඉස්සෙල්ලා බඩු ටික ඔක්කොම යවන්න ඕනේ මොකද ආයෙත් පස්සේ අඳුරුනේ තියදායි දන්නේ නැහැ. ඒකඩු. කොහමද මෙදාසරි බඩු? සුපිරි පද්මයි සුපිරි. මං හිතාගෙන ඉන්නේ නිකාඩු ගම්පා පැත්තටත් මෙදාසරි බඩු දාන්න. ඔයලා බැලුවා කිසි අවුලක් නැහැ. මරුනේ
ලංකාවට මුණක් දෙන්න බඩු අපි ළඟ තියෙනවා. හැබැයි ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ. ඒක මම බල්ලයි තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මෙච්චර මේ කලබලසේ පොලිසියට කොයිද බම් මේ කසිප්පු අල්ලන්න වෙලාවක්. උන්ට උන්ගේ ජීවිතේ චුවර් නැති කාලයක් මේක. මේ තමයි සර් අපේ පත්නි. හරි හරි. පොලිසිය ලොකු මහත්තයෙක් එවලා තියෙනවා. පාකිස්තාන් බඩු අද යන ගානට මට සල්ලි බේරපන්. 50 කඩු වැඩි වුණාට කවන්නේ නැහැ. බඩත් මාර chance දෙ බව අදින්නේ. මං ඕක මගේ ගෝලෙක් ඇතේ එවන්නයි හිතුවේ. බොබ්ගොන හදිසියෙ මේ බත්තේ. අද සුන්දරේ මාව මරන්න එකෙක් ගෙදෙට්ට මේවලා. නෑ. හොඳ වෙලාවට සමරයා දැකලා ඌ වෙඩි තිබ්බා. උගේ තතට වෙඩි වැදලා ඌත් ස්පිරිතාලේ. මං වලලා දුන්නා උට හොඳ සබ්බුවක්. ඌට ඕනේ මාව නැති කරලා මේ මුළු පළාතෙම බිස්නස් එක උගේ අතට ගන්න. හැබැයි සුන්දරේ මට ගේමක් දුන්නොත් ඒට උඹට අපි කවුද කියලා? අපි සුන්දරේගේ ගෝලයෝ. ඇතුලේ ඉන්න සුන්දරේ. අපි ඔක්කොම පෙති ගන්න යකෝ. වෙලාවකට මුන් කරපු දේවල් එක්ක බලනකොට එහෙම බල්ලෝ බලල්ලෝ වගේ මැරලා යන එක මට පත්මේවත් සැකයි සර්. ඉතින් වෙඩි තියන්න ගන්නන්න ඕනේ නෑනේ බං. එරික චොක්කුණත් සමරේ කොකාගේ සුප් වෙඩිල්ලපත් වෙනවා. මේක බොහොම නරක කාලයක්. ඔය කිව්වට මිනිහ ගෙටවත් ගන්න බැරි වෙයි මම හිතේ. මුළු ඇඟම
පිනේරයක් වගේ හිල් කරලා උනේ. එහෙනම් කතාව ඇත්ත. මොන කතාවද? බය වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද මේ වෙන දේවල් දැක්කම? ඊයේත් මහවත්ත පැත්තේ කාට හරි වෙඩි තියලා මරලා දාලා නේද? මහවත්තේ විතර දෝලු මිනිස්සු මරලා තියෙනවා.